අයිබෝන් හැමදෙනාටම තුන්වෙනි වාර විභාගයට වැඩිම ලකුණු ගන්නයි මේ සූදානම් වෙන්නේ. ආදරණීය හතර ශ්‍රේණිය අවසන් වෙන තුන්වෙනි වාර විභාගය ඔබ සූදානම් කරනවා. ඒ වෙනුවෙන් අපි සූදානම් ඔබව සූදානම් කරන්නට. ඉතින් ඔබට අරගන්න පුළුවන් අපේ මෙන්න මේ සියලු විෂයන් ඇතුළත් පේපර් කට්ටල ඒ වගේම තමයි ඔබට මේ වීඩියෝ පාඩම් මාලාව සියලු විෂයන්ට අදාළව අපි එකතු කරලා හදලා සියලු දේ පිළිවෙලට ඔබට යොමු කරලා තියෙනවා. ඉතින් මේ පේපර් එක ගන්නෙ කොහොමද කියලා සහ මේ වීඩියෝ මාලාව ගන්නෙ කොහොමද කියලා මම ඔබට සරලව ඉදිරියේදී කියන්නම්. මේ වීඩියෝ එක සම්පූර්ණම බලන්න. ඉතින් මම මුලින්ම කියනවා පළවෙනියටම අපේ YouTube channel එක subscribe කරලා ඉන්න. ඉන්පසු මම ඔබට දෙන පණිවිඩය මෙන්න මේක වටීවි. ඒ තමයි ඔබට පුළුවන් අපේ online පන්තියට සම්බන්ධ වෙන්න. ඒ හරහා ඒ WhatsApp සමූහයට එකතු වෙන්න ඕනේ. ඔබ අනිවාර්යෙන්ම ඒ WhatsApp සමූහයට එකතු වෙන්න නම් 3 4 5 ශ්‍රේණි වල ඉන්න දරුවෙක් නම් ඔබේ දරුවා ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් මේක බලන්නේ. ඔබේ දරුවා 3 4 5 ශ්‍රේණි වල ඉගෙන ගන්න දරුවෙක් නම් ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න මේ පෙන්වන 07786966143 එහෙමත් නැත්නම් 07189869663 කියන මේ අංක දෙකෙන් එකකට ඔබේ දරුවගේ නම සහ ශ්‍රේණිය අනිවාර්යෙන්ම අදාළ වර්ෂයේද ඇතුළත්ව අදාළ ශ්‍රේණියට පත් වෙන්නේ මොන අවුරුද්දද කියන එකත් එක්ක අනිවාර්යෙන් අපිට යොමු කරන්න. ඊට පස්සේ අදාළ WhatsApp සමූහයට එකතු වෙන්න. ඉන් අනතුරුව ඔබට පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර කට්ටලය සහ වීඩියෝ මාලාව නොමිලේම ඔබේ දරුවා වෙනුවෙන් අරගන්න කිසිම ගැටලුවක් නැතුව. ඉතින් අපේ ඔන්ලයින් පන්තියට ඒක මම ඔබට ආරාධනා කරනවා. මේ හරහා සම්බන්ධ වෙලා ඔබේ ඉදිරි වැඩ කටයුතුත් කරගෙන යන්න අපිත් එක්ක පුළුවන්. හරි. ආදරණීය දුවේ පුතේ අපි ආරම්භ කරනවා ඔබ වෙනුවෙන් මේ ප්‍රශ්න පත්‍රය. මැදදී තවත් පණිවිඩ තිබ්බොත් කියන්නම්. ඉතින් ඔබට පුළුවන් පහසුවෙන්ම මේ වීඩියෝ එකේ යට තියෙන link එකේ WhatsApp link එක තියෙනවා. යට description එකේ ඒකේ තියෙන WhatsApp link එකෙන් ඔබට ඉක්මනින්ම අපේ ඔෆිස් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අද කතා කරන්නේ සිංහල පේපර් එක. ඔබට පේනවා මෙතන අපි විස්තරයක් දාලාම තියෙනවා. මෙහි සම්පූර්ණ වීඩියෝ එක නැරඹීමට මෙම QR code එක ස්කෑන් කරන්න. නැතහොත් උත්සුක රත්නායක YouTube නාලිකාවට පිවිසෙන්න. ඉතින් ඔබට පුළුවන් YouTube වලට ගිහිල්ලා උත්සුක රත්නායක කියලා සර්ච් කරලා අපේ YouTube channel එකට එන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් ඔබේ දුරකථනයෙන් මෙන්න මේ ආකාරයට QR code එක ස්කෑන් කරලා සාමාන්‍ය ආකාරයට අපේ YouTube channel එකට ඉක්මනින්ම ලොග් වෙන්න. මෙන්න මේ විදිහට අපේ channel එක හරහා ඔබට ගොඩක් දේවල් නරඹන්න පුළුවන් වෙයි. මේ කියන වීඩියෝ මාලාවත් නරඹන්න පුළුවන් වෙයි. ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ට ඉතාමත් පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. right. අපි එහෙනම් වැඩ ටික පටන් අරගමු. මම ආයිත් කියන්නම් තාම පේපර් එක අරගෙන නැත්නම් ඉක්මනින් පේපර් එක අරගෙන print out එකකුත් අරගෙන අපේ group එකට join වෙලා ඒ ටික කරගෙන නැවත මේ වීඩියෝ එක බලන්න. ඒ ගමම්ම ආදරණීය අම්මලා තාත්තලාට කියනවා ඔබේ දරුවා වගේම මේ රටේ තව දරුවෝ ඉන්නවා. මේ මම මහන්සි වෙලා කරන මේ සත්කාරයට අර්ථයක් එකතු කරන්න ඔබට පුළුවන් තව දරුවෙකුට මේක දෙන්න. ඔබේ පාසලේ ඔබේ පන්තියේ මේ කියන ඕනම දරුවෙකුට දෙන්න පුළුවන්. ඒක ඔබටත් පිනක් මටත් පිනක්. හරි. එහෙමනම් පළවෙනියටම කරන්නේ අපිට දීලා තියෙනවා මේ පේපර් එකේ තෙවන වාර විභාගය නැත්නම් තුන්වෙනි වාර විභාගයට අදාළව පළවෙනි ප්‍රශ්නය. ඡේදය කියවා සෑයති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඉතින් බටහිර අහස දෙසින් යමක් දෙසින් යාමට තැත් කරන මේක හරියට කියවන්න ඇඟිල්ල තියාගෙන බටහිර අහස දෙසින් යාමට තැත් කරන හිරු කුමරා අහස පුරා ගිනි බෝලයක් මෙන් සිතුවමක් මවා පායි. බලන්න ලස්සන ඒ වාක්‍යය. අඳුර වැටෙද්දී මිනිසුන් වැඩ ඇරී එන අතර සැන්දෑවට හෙන්දිරික්කා මල් පිපී සුවඳ දෙයි. රෑ කුමරා මල් සෙමෙන් පැමිණ අන්ධකාරයේ බෙදෙන විට කවුද රෑ කුමරා? හඳ රෑ කුමරා සෙමෙන් පැමිණ අන්ධකාරය බෙදන විට සඳ කුමරා හොරෙන් ඇවිත් රෑ කුමරා කියන්නේ වෙන කවුරු හරි නේද? අන්ධකාරයේ එන්නේ. බලන්නකො ලස්සන එක. බෙදන විට සඳ කුමරා හොරෙන් ඇවිත් සඳ රැසින් පරිසරය සුන්දර කරයි. මයි පුතේ දැන් ඔන්න ලස්සනට අර්ථවත්ව මේක ලියලා තියෙනවා. පළවෙනියටම අපි පළවෙනි ප්‍රශ්නට යනවා. මෙන්න මේ විදිහට. මෙම ඡේදයෙන් කියවෙන්නේ දවසේ කුමන කාලයක් ගැනද?
මේ කියන්නේ මොකද්ද? බටහිර අහස දෙසින් යාමට තත් කරන හිරු කුමර. අහස ගිනි බෝලයක් මෙන් සිතුවම මාප. සැන්දෑ අහස ගැනනේ. මොන කාලයක් ගැනද? සැන්දෑව ගැන. නැත්තම් සවස් කාලයක් ගැන. ඒ දෙකම ලියලා තිබ්බොත් දෙන්න ආදරණීය අම්මලා තාත්තලා ලකුණු. වැඩ ඇරී එන්නේ කවුද? කෝ බලන්න. අඳුර වැටෙද්දී මිනිසුන් වැඩ ඇරී එන අතර. ඒ කියන්නේ මිනිසුන් තමයි පුතේ එන්නේ. හොඳට කියවන්න. මිනිසුන්. අපේ තියරි පේපර් ක්ලාස් එක ඇතුලේ අපි මේ හැම දෙයක්ම කතා කරනවා. ඔබ ඇතුළත් වෙන්න. ඔබ ඇතුළත් වෙලා ඉන්නව නම් ඉදිරියට ඕගොල්ලන්ට විශේෂ වැඩසටහන් කීපයක් තියෙනවා. මොකද මේකෙන් පස්සේ ඕගොල්ලෝ යන්නේ පහ වසරට. සුවඳ දෙන්නේ මොනවා අයින්ද? බලමු මොනවද සුවඳ දෙන්නේ? හෙන්දිරික්කා මල් පිපී සුවඳ දෙයි. බලන්න ඒකේ හෙම් පිටින්ම තියෙනවා. ඉරි ගහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හෙන්දිරික්කා මල්. හෙන්දිරික්කා මල්. අකුරු ලස්සනට ලියන්න. හද මල්. රෑකුමරා බෙදන්නේ මොනවද? අන්න ඕගොල්ලෝ පටලව ගන්න එපා. මේ රෑකුමරා සෙමෙන් පැමිණ අන්ධකාරයේ බෙදන විට පුතේ මොනවද බෙදන්නේ? එයා බෙදන්නේ අන්ධකාරය. ලියනකොට ලස්සනට ඒ විදිහට ලියන්න. අන්ධකාරය. 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 ඒක අලුත් කාරකක් නෙමෙයි. අන්ධකාරය. ඒ කියන්නේ අඳුර අඳුර. පුතේ ඊළඟට බලන්න. පරිසරය සුන්දර කරන්නේ කවුද? මෙන්න මෙතන අපිට පේනවා සුන්දර කරයි කියලා. මේ සඳ කුමරා හොරෙන් නැවිත් සඳ රැසින් පරිසරය සුන්දර කරයි. පරිසරය සුන්දර කරන්නේ කවුද? සඳ කුමරා. ඒ විදියටම ලියන්න සඳ කුමරා. සඳ කුමරා. අන්න පුතේ මේකේ උපමාව අපි තියරි පේපර් ක්ලාස් එක ඇතුලේ උපමාව සහ උපමේය ගැන කතා කරනවා. නමුත් උපමේය කියන එක ඕගලන්ට උගන්වන්න නෑ. උපමාව ගැන යම් තරමක් තියෙනවා උගන්වන්න. මං කියලා තියෙනවා මෙන්සේ විනස මෙන්සේ එව් බැව් විලස අයුරු මෙන් පරිද්දෙන් ඔය කියන ඒවා එනකොට උපමාවක් හඳුනා ගන්න ලේසි. අපේ උපමාව සම්බන්ධව පද වර්ග සම්බන්ධව විවිධ වූ සම්මන්ත්‍රණ තියෙනවා. ඒ සම්මන්ත්‍රණයකට ඔබට එකතු වෙන්න පුළුවන්. අපේ පන්තියත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් ඔබට ඒ හරහා ගොඩක් දේවල් ඔබට ලැබේවි. ඔබට ඉගෙන ගන්න පුළුවන් වේවි. ආදරණීය දුවේ පුතේ මේකේ ගිනි බෝලයක් මෙන් සිතුවමක් මවාපායි. මේක තියෙන උපමාව වෙන් කරලා දක්වන්න කියන්නේ. උපමාව වෙන්නේ ගිනි බෝලයක් මෙන්. මෙන්න මේ කොටස් තමයි වෙන්නේ. මොකක් වගේද කියන එක. එහෙම නැතුව මෙන් නෙමෙයි මේකේ උපමාව. එනම් ගිනි බෝලයක් මෙන්. ගිනි බෝලයක් මෙන්. මෙන්න මේ විදිහට ලියන්න ඕනේ. දැක්කද? ලස්සනට වැඩේ යන්. අංක 7 අපිට කියනවා පැටියෝ ඕගොල්ලන්ට මම මේවා දීලා තියෙනවා පන්තිය ඇතුලේදී කරන්නේ කොහොමද කියලා. වැඩේ ලස්සනට යන්. ගැළපෙන අක්ෂරය තෝරා ලියන්න. සිසුන් තෝරා ලියන්න. අන්ඩර්ලයින් කරන්න බෑ. ඉරි ගහන්න බෑ. සිසුන්. වෙරළ වෙරළ කියනකොට මෙහෙම. මුහුණ මුහුණ කියනකොට මූර්ධජය මෙන්න මෙහෙම. මං 1 3 5 ගියේනේ. පොළොව පොළොව කියනකොට පුතේ මේ විදිහට පොළොව විරුද්ධ විරුද්ධ ඉරි ගහලා බෑ ලියන්නම ඕනේ. මොකද හේතුව තෝරා ලියන්න. තෝරන්න කියලා තිබ්බොත් ඉරි ගහන්න තිබ්බොත් ඉරි ගහන්න හෝ තෝරන්න මේ දෙකෙන් ඕනම එකක් කරන්න පුළුවන්. හැබැයි තෝරා ලියන්න කිව්වොත් ලියන්නම ඕනේ. කතා දෙකක් නැහැ. පැටියෝ අපි යනවා පිල්ලම් වලට. මං ඉක්මනින් ටිකක් කතා කරගෙන යනවා මගේ පුතේ. ඕගොල්ලෝ දන්නවා මං ගිය සැරේත් එහෙමයි. හේතුව තමයි ඔබට මේ ටික දුන්නේ ලොකු වැඩ කොටසක් කරන ගමන් ඔබට සහතික වුණා මම මේ වගේ සපෝට් එකක් දෙනවා කියලා. ඒ වෙනුවෙන් මම මහන්සි වෙනවා කියලා. ඔබ වෙනුවෙන් මහන්සි වෙනවා කියන මම අවුරුද්ද මුලම ඕගලන්ට පොරොන්දු වෙලා ඉන්නේ. ඒ ප්‍රාර්ථනාව ඒ පොරොන්දුව අනිවාර්යෙන් ඉෂ්ට කරනවා. මහන්සි වෙලා වැඩ කරොත් අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵල තියෙනවම තමයි. මයි පුතේ මේක ඇතුලේදී මේ තියෙන්නේ මොන පිල්ලමද? මේ රෑ කෙටි ඇද පිල්ල. අනිවාර්යෙන් එහෙම ලිය. කෙටි ඇද පිල්ල. ඇද පිල්ල විතරක් බෑ. කෙටි ඇද පිල්ල අනිවාර්යෙන් ඕනේ. රුවල කෙනෙකුට කියන්න පුළුවන් මේ තියෙන්නේ මොකද්ද? කෙටි ඇදය කියලා.
නේ කෙටි ඇදය කියලා කියන්න පුළුවන්. මොකද මේක එහෙම එකක්ද? මේක ශබ්දය වෙනස්. මම මේක දෙකම බලන්න. මේ තුල තියෙන ශබ්ද වෙනස්. රු උ ශබ්දය කියන්නේ මේක පාපිල්ලක්. ඒ කියන්නේ මේක පාපිල්ලක්. එහෙනම් මේ මොන පාපිල්ලද? කෙටි ඇද පාපිල්ල. අනිවාර්යෙන් මේක මතක තියාගෙන යන්න. පාපිල්ල. මේක පාපිල්ලක් බව තරයේ මතක තියාගන්න. අනිවාර්යෙන් මතක තියාගන්න හොඳින්. චෞර චෞර පුතේ මේ චෞ කොම්බුව සහ ගයනු කිත්ත. කොම්බුව සහ ගයනු කිත්ත. මෛත්‍රිය මෛත්‍රිය මේ මොකද්ද පුතේ? කොම්බු දෙක මේ විදිහටම තියෙන්න ඕනේ. මේ වගේ පිල්ලම් ලියන්න આવොත් මේ පිළිවෙල ලියන්න ඕනේ. කොම්බු පිල්ල පුතේ මේක ස්පිල්ලක් තමයි. මොන ස්පිල්ලක්ද? දික් ස්පිල්ලක් නැත්නම් දීර්ඝ ස්පිල්ලක්. මේ දෙන සපෝට් එකට ආදරණීය අම්මලා තාත්තලා මේ වීඩියෝ එක මම මේ කියන කතාව ඇහෙනවා නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න මේ අපේ වැඩසටහන ගැන සහ අපේ ක්ලාස් එක ගැන මොකද්ද මේකේ තියෙන අර්ථවත් බව. ඒ වගේම තමයි මේ කරන වැඩේ ගැන මට සතුටුයි ඔබේ අදහස් ලැබෙන එක. ඒ වගේම තමයි ඒ අදහස් වල අනුව තමයි මට මගේ දේවල් ඉදිරි වැඩපිළිවෙල යන්න ලොකු හයියක් වෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඔබ දෙමව්පියෙක් හැටියට මගේ මේ මහන්සිය වෙනුවෙන් ඔබේ අදහසක් දෙන්න. ඒ වගේම මම මේ මහන්සි වෙනවා හා සමානව ඔබේ මේ රටේ ඔබේ පාසලේ ඔබේ ප්‍රදේශයේ ඉන්න දරුවන්ට මේ වීඩියෝස් දෙන්න, මේ පේපර් කට්ටලේ දෙන්න. මෙහෙම එකක් තියෙනවා මේකට සම්බන්ධ වෙලා ඔයාගේ දරුවා ගොඩ දාගන්න කියන එක කියන්න. ඒක අනිවාර්යෙන් කරන්න. හේතුව තමයි ඒ ආශිර්වාදයම, ඒ සිතුවිල්ලම ඔබට ඇති, ඔබේ දරුවට ඇති, ඔබේ දරුවා වෙනුවෙන් මේ ලෝකෙ දිනන්න. මොකද මට මතකයි අපේ අම්මා මට විතරක් වෙනවම තියාගෙන එහෙම ආත්මාර්ථකාමී ක්‍රමයකට ඉගැන්නුවේ නැහැ. අපේ අම්මා හරි පරාර්ථකාමී. අනිත් දරුවෝ මං හා සමානවටම සැලකුවා. අපේ පන්තිය අපේ ප්‍රදේශයේ එහෙම කියලා දෙයක් තිබ්බේ නැහැ. මොකද හේතුව ඒ ආශිර්වාදයම ඇති දවසක අපිට ලැබෙන්න. ඉතින් මං අදටත් කියන්නේ මම මෙතන ඉන්න මම මේ තැනට එන්න මේ දේවල් කරන්න මට හයියක් වෙච්ච හැමෝම මගේ අම්මා තාත්තා ඒ වගේම මගේ බිරිඳ මගේ ගුරුවරු මේ හැමෝම මම ගොඩක් ආදරෙන් මේ වීඩියෝ එක ඇතුලේ මතක් කරන්න ඕනේ. ඉතින් ආදරණීය අම්මලා තාත්තලා මං හිතනවා මේ දේ කරයි කියලා ඔබට තේරෙනවා ඇති මං චුට්ටක් ඉක්මනින් යනවා. ඒ හේතුව තමයි මං තව වීඩියෝස් කීපයක් ඔබ දකින්න ඇති. තව වීඩියෝස් බොහෝ ප්‍රමාණයක් නැත්තම් සියලු විෂයන් වලට මං කරන්න ඕනේ මේ වීඩියෝ ටික. වැඩ ගොඩක් අතරේ කරන්නේ. හැබැයි ඔයාලගේ දරුවෝ වෙනුවෙන් වැඩ කරනවා. එන්න මෙහෙම. සුදුසු පරිදි විරාම ලකුණු යොදන්න. පුතා මෙහෙට එන්න මව සුනිල්ට කතා කළයි. දැන් මෙතන බලන්නකෝ පුතා පොඩි නැවතීමක් තියෙනවා. පුතා මෙහෙ එන්න මව සුනිල්ට කතා කරයි. අන්න යුගල උඩුකොම. එහෙම වෙන්න ඕනේ. අනේ 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 මාමේ මට බෑ. අනේ අනේ මාමේ මට බෑ. අනේ අනේ මාමේ මට බෑ. සමානාර්ථ පද සොයා කරන්න අපි අඩිරූලක් අරගමු බැටියෝ. අනිවාර්යෙන් අඩිරූලක් පාවිච්චි කරන්න. ඒක ඕගොල්ලන්ට ලොකු හයියක් ලොකු ගමනක් යන්න පුළුවන්. අපි බලමු අඩිරූලක් අරගෙන. රයිට්. අහස නම් මොකද පුතේ? අහස නම් ගුවන. මම මේ ගැන කියන්න කලින් ඕගොල්ලන්ට දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි අපේ පද පොත තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ මේ සියල්ල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඔබේ දරුවා වෙනුවෙන් අපි සියලු කටයුතු සූදානම් කරලා තිනවා මේ දරුවන්ට වැඩේ ලස්සනට කරගෙන යන්න. මේ පද පොත අරගන්න පුළුවන් අපේ ඔන්ලයින් ක්ලාස් එකට. එහෙමත් නැත්නම් ඔන්ලයින් තියරි පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන ආදරණීය දරුවෝ වෙනුවෙන්. ඉතින් මම මුලින්ම කිව්වා
මුලම වීඩියෝ එකේ මුලට යන තියරි පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ මෙතන තියෙනවා 077යි 86යි 66යි 143. එහෙම නැත්නම් 071යි 8යි 8යි 9යි 9යි 6යි 6යි 3. මේ අංක දෙකෙන් එකකට දරුවගේ නම සහ ශ්‍රේණිය යොමු කරන්න ඔබට පුළුවන් අපේ ඔන්ලයින් පන්තියත් එක්ක එකතු වෙන්න. ඒ හරහා ඔබට නිබන්ධන අරගද්දි මේ කියන පද පොත ඒ වගේම තමයි දෙමළ වචන සියල්ල ඇතුළත් දෙමළ පැංචා පොත ඒ වගේම තමයි ඉංග්‍රීසි වචන සියල්ල ඇතුළත් ඉංග්‍රීසි වචන පැංචා පොත ගන්න පුළුවන්. මේ ඔක්කොම විෂය නිර්දේශයට අනුව හදලා තියෙන්නේ. සාමාන්‍ය විදිහටම අරගන්න පුළුවන් ඕගලන්ට. ඉතින් මම විශ්වාස කරනවා ඔබ වැඩේ ලස්සනට කරගෙන යයි කියලා. මේ පොත ඇතුලේ සියල්ල තියෙනවා. හරි. අහස නම් ගුවන. ප්‍රවෘත්තිය නම් පුවත. මෙන්න මෙහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ කෙතනම් කෙතනම් මොකද්ද? එහෙම ගන්න පුළුවන් නේ. කෙතනම් කුඹුර. ඊළඟ එක පුතේ මේ අඩිරෝල තියලම් වැඩේ කරන්න. කම්මැලි. කම්මැලි නම් කුසීත. කම්මැලි නම් කුසීත. අපි බලමු ඊළඟට වෙහෙස. වෙහෙස කියන්නේ මොකද්ද පුතේ? වෙහෙස නම් මහන්සිය. මෙන්න මේ විදිහට පිළිවෙලට යා කරලා තියෙන්න ඕනේ. පිළිවෙලට කිව්වම වැද වෙනවනේ. රයිට්. ඔයාලගේ වගේ නෙමෙයි මම මේ ගන්නත් එපේ. මෙන්න මෙහෙම යා කරලා තියෙන්න ඕනේ පැටියෝ. හරියටම පිළිවෙලට යා කරලා තියෙන්න ඕනේ. මේ සියල්ල මේ පොත ඇතුළේ තියෙන ඕගොල්ලන්ට අරගන්න පුළුවන් පද පොත. රයිට්. එන්න යුගල පදත් මේක ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ පේපර් එකේ බහුතරයක් නිර්මාණය වෙන්නේ මේ පොත ඇතුළේ. විෂය නිර්දේශන අනුකූලව සීමාවන් සහිතව තමයි මේක හදලා තියෙන්නේ. ගෙවල් නම් පුතේ මොනවද? ගෙවල්, දොරවල්, යුගල පද. එතකොට ගේ කිව්වොත් ගේ දොර. අංක 2 කෑම නම් පුතේ බීම. වතු පිටි. කුක්කු පිටි එහෙම නෙවෙයි ඈ. ඊළඟට ලියයි කුක්කු පිටි කියන. ඒව ලියන්න එපා. කුක්කු පිටි නෑ වතු පිටි. යාන වාහන. කෑම බීම වාද විවාද. ඔය ඔක්කොම තියෙනවා අපේ අදාළ පොත ඇතුලේ. ඒ වගේම තමයි ඕගොල්ලන්ට පේපර්ස් කතා කරනකොට මේවා වෙනවම කතා කරනවා. මේ වෙනුවෙන් සම්මන්ත්‍රණ තියෙනවා. මේ හැම දෙයක්ම සිද්ධ කරගන්න පුළුවන් ඕගොල්ලන්ට පහසුවෙන්. රයිට්. එන්න පැටියෝ. පහත වචන වලට ගැනබන විරුද්ධාර්ථ පද ලියන්න දෙයනේ මේක ඇතුලේ තියෙන ඔක්කොම ටික. රයිට්. පහත වචන වලට ගැලපෙන විරුද්ධාර්ථ පදේ ලියන්න. හරි. දිරන නම් නොදිරන. දැන් අපේ පන්තියත් එක්ක ඉන්න අය සටපට ගාලා මේවා ලියනවා ඈ. ප්‍රශ්න පිළිතුරු. පුතේ පිළිතුරු ලියනකොට ලයන්න මෝර්ධජයි. පිළිතුරු. තිපෙනවා පර වෙනවා. වැරදි නිවැරදි නොවැරදි එහෙම නෙමෙයි නිවැරදි. පිරිසිදු නම් පුතේ අපිරිසිදු. අපිරිසිදු. මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. අපිට 8 වෙනි කොටසේදී කියන්නේ වාක්‍ය රටාවලට අපි විශේෂ වැඩපිළිවෙලක් හදමින් ඉන්නේ. ඕගොල්ලන්ට මේ වීඩියෝ කලෙක්ෂන් එකෙන් පස්සේ මම විශ්වාස කරනවා මේ වීඩියෝ කලෙක්ෂන් එක දාලා තව දවස් කීපයකින් දැන් මේක බලන්නේ ගොඩක් පහුවෙලා නම් ඔයාලට අනිවාර්යයෙන් මේ කලෙක්ෂන් එක ලැබිලා ඇත්තේ. ක්ලාස් එක ඇතුලේ වෙනම යන ප්‍රෝග්‍රෑම් එකක්. ඒ තමයි ඔබට වාක්‍ය රටාවලට වෙනම කෝස් එකක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට ෆ්‍රී හම්බ වෙනවා. ඒක හම්බ වෙන්නේ වෙනමම. ඒ වගේම තමයි ඔබට තවත් විශේෂ වැඩපිළිවෙලන් කීපයක් තියෙනවා. ඒ මම මෙතනදී ඔක්කොම කියන්න යන්නේ නැහැ. අපි දෙමාපියන් රැස්වීමේදී මේක ගැන කතා කරලා තියෙනවා. ආදරණීය අම්මලා තාත්තලා මම නැවත කියනවා යම් අදහසක් කමෙන්ට් එකක් දාන්න ඔබ අපේ මේ කරන සත්කාරය ගැන. හොඳද? මම පාඩම් කළා. මේක අතීත කාලයෙන් පහත වාක්‍ය ලිඛිත බසට හරවන්න. ලියන භාෂාවට හරවන්න ඕනේ. ඒ කියන්නේ ලියන ක්‍රමයට. මේ වාචක භාෂා මම නගරයට ගියා නාන්න ගියා මම කන්න ගියා මම පාසල් ගියා කියන්නේ ඉස්කෝලේ කියන්නේ මම ගෙදරට ගියා මේවා වාචික භාෂාවනේ එහෙම බෑ ලියන්න ඕනේ ලිඛිත භාෂාවෙන් එහෙනම් කොහමද ලියන්නේ
මම පාඩම් කළා. කළා කියන්නේ අතීත කාලේ past tense. ඒ කියන්නේ මම නම් මම පාඩම් කොහොමද පුතේ එන්නේ? මම දැම්මොත් කලෙමි කලෙමි මම පාඩම් කළෙමි. අපි පිට්ටනියට ගියා past tense නේ අතීත කාල. අපි පිට්ටනියට ගියා කියනවා වෙනුවට ගියෙමු. මොකද මු යන්නෙන් ඉවර වෙන්නේ ගියෙමු. අම්මා ආහාර පිසිනවා. මේ දැන් පිහිනවා පුතා. පිහිනවා කියලා කියන ආහාර මෙහෙම මෙහෙම පිහලා දාන එකට නෙවෙයි. ආහාර පිසිනවා. ආහාර උයනවා. අම්මා ආහාර පිසි ඔහු කුඹුරු කොටනවා. මේ දැන් කොටනවා. එහෙනම් කොහොමද? ඔහු කුඹුරු කොටයි. ඇය පාසලට ගියා. ඇය පාසලට ගියා ගිහිල්ලා ඉවරයි. එහෙනම් මං කියලා තියෙනවා ස්ත්‍රීලිංග පදයක් එනකොට ආය සාය සාය ගැහණු අය තමයි සාය අඳින්නේ. එතකොට ඒ ක්‍රමෙන් තමයි අපි ඉගෙනුවේ. තියරි පේපර් ක්ලාස් එක ඇතුලේ මේවා කරා. තව ඉස්සරහටත් කරනවා සෙමිනා තියෙනවා. මේ සියල්ල පුළුවන් වෙනකන් ජප කරලා හරි කරනවා. ඒ නිසා ඇය පාසලට ගියාය. මෙන්න මෙහෙම. අංක 6 මෙන්න කියනවා මේ ටික අපිට කියන්නේ පහත වාක්‍ය අතීත කාලයට හරහා නෙවෙයි හරවා ලියන්න. හොඳද? ඇය දරගෙනේ. එහෙනම් ඇය දරගෙනේ කියන්නේ මේ දැන් ගේන එකක්. හැබැයි අතීත කාලයෙන් ලියනකොට ඇය කිව්වත් ඈ කිව්වත් දෙකම එකයි. හොඳේ? ඒ අතරේ මතක තියාගන්න ඇය සහ ඔහු. මේව මතක් වෙනකොට මට ඉන්න බෑ. ඒ නිසා කියන්න ඕනේ. ඇය සහ ඔහු කියන එකේ බහුවචන පදය මොකක්ද? කියන්න බලන්න. ඔව්හු ඔව්හු හරි මතක තියාගන්න ඇය දරගෙන ගෙනෙයි එහෙනම් ඇය දර ගෙනල්ල ඉවරයි ගෙනා කොහමද ගැහැණු කෙනෙක් මේ වැඩේ කරන්නේ ඒ නිසා මං අර කලින් කිව්වා ආය කියන ශබ්දෙන්න ඕනේ ගෙනා වාය ඊළඟ එක ඔහු රබර් කපයි ඔහු මේ පිරිමි එක්කෙනෙක් එහෙනම් රබර් කැපුවාය කියන්න බෑ කැපුවාය කිව්වොත් රබර් කපලා තියෙන ගවුමක් ඇඳගෙන. ඔහු ඒව ලියන්න බෑනේ. එහෙනම් ඔහු රබර් කැපුවේය. මම වෙසක් කූඩුව හදමි. හදනව දැම්මේ. මේක අතීත කාලයට හරවන්න තියෙන. එහෙනම් මම වෙසක් කූඩුව හදලා ඉවරයි පුතේ සෑදුවෙමි. අපි ගස් කපමු. මේ දැන් කපනවා. එහෙනම් කපලා ඉවර වෙන්න ඕන. අපි ගස් කපලා ඉවරයි. එහෙම කියන්නේ නෑනේ. අපි ගස් කැපුවෙමු. අපි ගස් කැපුවෙමු. මිනිස්සු ගොයම් කපති. මිනිස්සු කියන්නේ බහුවචනයි. එහෙනම් බහුවචන එකකට කොහොමද අතීත කාල ආඛ්‍යාතයක් තියන්නේ නැත්නම් ක්‍රියාපදයක් තියන්නේ? අපි බලමු. මිනිස්සු ගොයම් මේක ක්‍රම දෙකකට පුළුවන් කැපුවෝ එකක් කැපු වෝය එහෙම නැත්නම් කැපූහ මෙන්න මේ ක්‍රම දෙකෙන් එකකට පුළුවන් හරිද පුතේ වැඩේ හරි මේ වෙනුවෙන් ඕගලන්ට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් යනවා ක්ලාස් එක ඇතුලේ ඒකට සම්බන්ධ වෙන්නේ Zoom වලින් ඕගලන්ට තියෙන්නේ එතකොට ඒකට සම්බන්ධ වෙන්නේ කොහමද
තියරි පේපර් ක්ලාස් එකේ තුල ඉන්න දරුවන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ කලින්ම ඕගොල්ලන්ට අපේ තියරි පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියලා. හරි. ඊළඟට තියෙනවා ඔන්න අපිට ප්‍රස්තාව පිරුල ලියන්න. බය වෙන්න දෙයක් නැහැ මේක ඇතුලේ තියෙන ඔක්කොම. right. පහත වාක්‍ය අතීත කාලයට හරවන්නේ එක මුලමනේ. පහත අර්ථයට ගැලපෙන ප්‍රස්තාව පිරුල ලියන්න. හරි. මොකද්ද? අනුන් රවටන්නට ගොස් තවන් රැවටීම වෙන වෙන දේවල් ලියන්න හදන්න එපා. ලියන්න වෙන්නේ කෙලින්ම ආඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ. හත් දෙනාගේ කැඳ හැලිය මෙහෙම හැලිය වගේ. ඊට වඳින් හින්දා මම පොඩි ලියනවා පැට්ටෝ. විමසීමකින් තොරව යමක් කිරීම එහෙනම් කොහොමද කියන්නේ මේක ඇතුලේ මේ පොත ඇතුලේ තියෙනවා මේක ලස්සනට. ඕකේ පොත ඇතුලේ ලස්සනට තියෙනවා බලන්න පුළුවන් ඕගලන්ට පාඩම් කරගන්න පුළුවන්. බලලා විතරක් බෑ පාඩම් කරගන්න ඕන. හරිද? මොකද්ද කළුවා මේ කළුවා කියලා ලියන්නේ කොහොමද පුතා? කළුවා මාරපන් කියන දෙකම හරි. මොකද ටීචර්ස් ගයිඩ් එකේ සහ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන ක්‍රම දෙකකට. ඒ නිසා දෙකටම දෙනවා. මාරපන නැත්නම් මාරපන් ගියා වගේ. කළුවා මාරපන් ගියා වගේ. අන්න 11 වෙනි එකට එන්න පොතේ. පහත දැක්වෙන ආප්තෝපදේශ සහ ඉඟිවැකි වෙන් කර දක්වන්න. පුතේ ආප්තෝපදේශ කියලා කියන්නේ යම් උගතුන් විසින් කිව්ව දේවල්. උගතුන් විසින් කිව්වා. ඔය නිකන් ඉන්න ගමන් උගත්තු කිව්වා. මොනවා හරි. අන්න ඒගොල්ලෝ කිව්ව විවිධ උපදේශයන් තමයි මේ කියන්නේ. ඒ වගේම ඉඟිවැකි කියලා කියන්නේ භාෂාව ලස්සන කරන්න ගන්න කොටසක්. ඔන්න බලන්න. පනින්න පෙර සිතා බලන්න. මොකක්ද එහෙනම් එන්නේ? මේක එන්නේ මේකට. ලස්සනට ලියන්න. පනින්න පෙර සිතා බලනු. ඒ කියන්නේ විභාගෙට උනත් සූදානම් වෙන්න කලින් හිතලා බලන්න හොඳම තැන කොතනද කියලා. තේරුම් ගන්න. right. ඊට පස්සේ ලිව් එක කපන්න. අකුරක් නෑර මේකට අයිති වෙන්නේ නෑනේ. අපි පාඩම් කරලා තියෙනවා නම් සටපට ගාලා ඔළුවේ වැඩ කරනවා එනවා. ඒ කියන්නේ මේ පොත ඇතුලේ මම මේ කිව්ව පොත ඔයගොල්ලෝ තියරි පේපර් ක්ලාස් එක ඇතුලේ අරන් තියෙනවා නම් මේකෙන් ගොඩ යන්න පුළුවන් පුතා ලස්සනට. දැන් දැක්කනේ ඔයා මේ පොත කොච්චර වුමනා වුණාද කියලා. ඉඟිවැකි අකුරක් නෑර. කොහොමද කියන්නේ? මම අකුරක් නෑර කියෙව්වා. නැත්නම් අම්මට මම අද වෙච්ච දේවල් අකුරක් නෑර කිව්වා. ඔයාලත් එහෙමයිනේ. ගෙදර ගිහිල්ලා අම්මට ඉස්කෝලේ වෙච්ච ඒවා සටපට ගාලා කියාගෙන යනවා. හැබැයි ඔය කියන ඔක්කොගෙදිම මය අප්පච්චි ඔයා හොඳයි. ඔයා ඔක්කොගෙම සූදානම් වෙලා ඉන්නේ. අනිත් ඔක්කොම වැරදි. හැබැයි මොනවා හරි වෙලා කරපු වැරද්දක් කියන්නේ නැහැ. ඔය ඇත්තනේ කතාව. ඔයා කරපු වැරද්දක් කියන්නේ නැහැ. ආයි මම ඉතින් හුණ කිව්වා වගේ කියන්න. අකුරක් නෑර. උගත මනා ශිල්පයමයි මතු රැකෙන. උගත මනා ශිල්පය මැයි මතු රැකෙන. මොරසූරන වැස්ස. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. පුතේ 12 වෙනි එකට එනවා පැටිය හොඳින් බලන්න. පහත වාක්‍ය බහුවචනයට හරවාලින. මේවා බහුවචන කරන්න තියෙන්නේ පොත මේසේ උඩ තිබේ. එහෙනම් පොත වෙනුවට පොත් මේසය උඩ තිබෙයිමයි. ඇයි මේකට පොත්වලට පණ නැහැ. ඒ නිසා අපි එකම විදියට සලකන්නේ තිබෙයිමයි. නංගි පාඩම් කරයි. එහෙමනම් දැන් නංගිලා පාඩම් පුතේ පණ තියන අය නංගිලා කියලා කියන්නේ.
නේද? එහෙනම් නංගිලා පාඩම් කරති. බලන්න හොඳට මේක අතීත කාලේ ඉඳන් තියෙන කියලා නෑනේ. මාමා ගොයම් කපයි. මාමා කියන එකේ බහුවචන පදය මාමලා ගොයම් කපති. මම වෙරළු කඩමි. මම කියන එකේ බහුවචන පදේ මොකද්ද? අපි. අපි වෙරළු කඩමි. වෙරළු කඩමු. කඩමු. මෙහෙමනේ එන්නේ නේ. ගුරුවරයා පාඩම උගන්වයි. එහෙනම් ගුරුවරයා කියන එකේ බහුවචන පදේ මොකද්ද? ගුරුවරු. ගුරුවරු පාඩම් උගන්වති. මෙන්න මෙහෙම පුළුවන් පුතේ. ගුරුවරු පාඩම් උගන්වති. හොඳින් බලන්න, පැහැදිලිව බලන්න, ලස්සනට ලියන්න පැටියෝ. හොඳද? මේ ටික ලස්සනට වැඩ කරගෙන ගියොත් ඕගොල්ලන්ට හොඳ අනාගතයක් තියෙයි. වැඩ කරන්න පුළුවන් ලස්සනට. මොකද අපිට මම මේ අතර කියන්නම්කො මෙහෙම දරුවෝ ඕගොල්ලෝ දැන් මේ සැරේ ගන්න ලකුණු තියෙනවනේ. ඕගොල්ලන් මට කරන එකම සපෝට් එක සහ මං සතුටු කරන දේ වැඩිම ලකුණු ගන්න එක සහ මේ ගන්න ලකුණ මට එවන්න. මේ පහළ තියෙන අංක තියෙනවනේ ඒ වගේ එකට ඕගොල්ලන්ට දාන්න පුළුවන් ගැටලුවක් නෑ. මං හරි ආදරෙන් බාර ගන්නවා ඒක. මං සතුටු වෙන එකම තැන ඒක. මම මේ මහන්සි වෙන එකේ සතුටු වෙන එකම තැන ඒක. හොඳද? මං ඕගොල්ලෝ වෙනුවෙන් මහන්සි වෙනවා. මොකද ඕගොල්ලෝ රටේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. ඒකයි. රයිට්. එන්න ඊළඟ කොටස. පහත ඒකවචන බහුවචනයට හරවා ලියන්න මේ පොතේ තියෙනවා. දොර නම් දොරවල්. හැබැයි දොරන් කියලා දැම්මත් ප්‍රශ්නේ නෑ. රට රටවල්. පහත උක්ත පද අනුක්ත බවට පත් කරන්න. මිනිසා නම් මිනිසා කියන්නේ එක්කනයි මිනිසෙකු. මට මතක විදිහට එඩ්වඩ් ජයකොඩි මහත්මයාද කොහේ හරි ලස්සනට ගීතයක් තියෙනවා මේ ලස්සන මිනිසෙකු පිට බැඳි අසරුවෙකි ඒ බරගේ වහලට පරකි. අන්න එහෙම ගීතයක් තියෙනවා. හරි අපූර්වයි, හරි ලස්සනයි. එතුමාගේ වෙන්න ඕනේ මට මතක විදිහට. හොඳේ මේ වෙලාවේ ඩොන්නොන් ගාලා ඉන්නේ. බල්ලෙක් එක්කනයි බල්ලෙකු. බල්ලෙකු. හැබැයි මෙහෙම කිව්වොත් මිනිස්සු මිනිසුන් බල්ලෝ බල්ලන් අන්න අනුක්ත වෙන හැටි. ඔක්කොම මුළු පාඩවම කරන්න මට මේ වෙලාවේ අපහසුයි. මම ওই කීපයක් පුංචි උදාහරණ කීපයක් විතරයි පුතේ කිව්වේ. හොඳද? පහත පුරුෂලිංග පදයට ගැලපෙන ස්ත්‍රීලිංග පදය ලියන්න. වෛද්‍යවරයා නම් පුතේ අර පොතේ තියෙනවා වෛද්‍යවරිය. කවියා නම් කිවියා නෙමේ පුතා. කිවිඳිය. කවුද හොඳ දක්ෂ කිවිඳියක් හිටියා? අපි කියනවා ගජමන් ඕන කියලා. පින්නවන දුටු දන සෑම මතකයි ඒක. ගොවියා නම් කවුද? ගෙවියා නෙමෙයි. හොඳද? ගෙවලයාත් නෙමෙයි. ගොවියා නම් ගෙවියද? නෑ 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 නෑ. ගෙවිලිය. ඔය වෙන වෙන ඒවා එහෙම ලියන්නේ නෑ. එහෙම ලියන්න එපා. හොඳද? එහෙම ලියන්න එපා. අපි 16 වෙනි එකට එනවා. 16 වෙනි එකේ තියෙනවා අපිට ඕන් පුතේ මෙන්න බලන්ට මා ගිය අධ්‍යාපන චාරිකාව. වාක්‍ය කියලා ලියන්න තියෙනවද? ඕගොල්ලන්ට තියෙනවා වාක්‍ය 5ක් ලියන්න. මම මේකෙම 5 ලියන්නම්. එතකොට මේකේ 3ක් ලියලා මකලා ඉතුරු ටික ලියන්න. රයිට්. මා ගිය පළවෙනියටම කියනවා මා ගිය ගිහිල්ලා ඉවර එකක් කියන්නේ මේ. ඒ අනුව අපි මුලින්ම ආරම්භයක් ගන්නවා මම පාසලේ නැත්නම් පාසලෙන් කොහෙටද දාන්නේ අපි සීගිරිය.
එකක් දාමුක මොකක් හරි වාලියන එක වෙනස් වෙන්න පුළුවන්. සීගිරිය නැරඹීමට අධ්‍යාපන චාරිකාවක් ගියමි. ඇයි ගියමි කියලා දැම්මේ? ඇයි මා ගිය අතීත කාලයිනේ. ගියමි. හා ඊට පස්සේ තව ලියන්න පුළුවන්. හා ලියනවා මෙන්න මෙහෙම. සීගිරියේදී බොහෝ අතීත දස්කම් මම දුටුවෙමි. බලන්න මං ආඛ්‍යාතය සහ උක්තයට අනුව ආඛ්‍යාතය ගලපු විදිහ. මම දුටුවෙමි. හරි ප්‍රශ්නයක් නෑ. දැන් මේ අධ්‍යාපන චාරිකාව ගැන කියන්නේ අපේ ගුරුතුමා මෙහි වටිනාකම ගැන අපට කොහොමද දාන්නේ? මෙහි වටිනාක මෙහි කියලා කියන්නේ දැන් දන්නවා සීගිරිය ගැන කියලා ලියාගෙන යන්නේ ඒකනේ. මෙහි වටිනාකම ගැන ගුරුතුමා කොහොමද අතීත කාලේ අපට කියා දුන්නේය. උක්තාඛ්‍යාත පද සම්බන්ධය අනිවාර්යෙන් හරියටම දාන්න, පිළිවෙලටම දාන්න. හොඳද? රයිට්. මම මේක තියලා යනවා ඊළඟ කොටසට. ඒ කියන්නේ අවසාන වාක්‍ය දෙකට. ඊට පස්සේ ලියන්න පුළුවන් අපිට තව මොකද්ද? තව කෑම කෑවා අරව මේවා ඒව ලියන්න යන්න එපා. හොඳද? මම වැදගත් තොරතුරු හරි සරල වාක්‍ය ලියමු අපි. රචනා සම්මන්ත්‍රණ ඕගොල්ලන්ට තියෙනවා. වැදගත් තොරතුරු සියල්ල සටහන් කරගත්තෙමි. මෙන්න මෙහෙම. අවසානයේ ලියනවා පාසල් චාරිකාව නිම කොට නැත්නම් නිම කර නිම කොර නෙවෙයි නිම කොට මම සතුටින් ගෙදර ආවෙමි. දැන් හිතෙයි මෙතන අපි දාන්න බැරිද? පුතේ දාලා තියෙන්නේ මාගේ අධ්‍යාපන චාරිකාව. තේරුණාද? ඒතර අපි දාන්න අවශ්‍යතාවයක් නැහැ. ලියන්න මේ විදියට. පුතේ මෙතනින් පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නේ. ඒකේ අපි ස්ලයිඩ් එක දාලා නැහැ. ගොහරු වේල්ල. මේක තේරවිල්ල තෝරා ලියන්න කියනවා. තෝරා ලියන්න. ඒ කියන්නේ අදාළ ෆයිනල් ආන්සර් එක විතරයි තෝරා ලියන්න කියන්නේ. එහෙනම් අර පොත ඇතුලේ තේරවිලි කියන කොටස ඇතුළත් වෙලා තියෙනවා. ආදරණීය දුවේ පුතේ ගොහරු නම් මඩ වේල්ල නම් කණ්ඩිය මඩ කණ්ඩිය කඩ මණ්ඩිය ඒ විදිහට තියෙන්න ඕනේ. ඒක ඇතුළේදී කඩ මණ්ඩිය ලියනකොට මෙහෙම ලියන්න කඩ මණ්ඩිය මේවා පාඩම් කරලා යන්න. ඇයි මෙහෙම ලිව්වේ? මම මේක ලියලම පෙන්නුවේ ඇයි? මොකද්ද විශේෂත්වය? ඩ අකුර සහ ට අකුරට මුලින් යෙදෙන නයන්න බොහෝ විට මූර්ධජයි කියන නීතිය සිංහල භාෂාවේ තියෙනවා. හොඳේ. ඉතින් ආදරණීය දූල පුතාලා ආදරණීය අම්මලා තාත්තලා අපි මෙතෙකින් ඕගොල්ලන්ට අපේ සිංහල පේපර් එක අපි අවසන් කරනවා. ඔබ වෙනුවෙන් ඔබේ දරුවා වෙනුවෙන් තවත් බොහෝ වීඩියෝස්
අපේ YouTube channel එක ඇතුලේ තියෙනවා බලන්න පුළුවන්. ඒ අතරේ ඔබට මම නැවතත් මතක් කරනවා අපේ 3 4 5 ශ්‍රේණිවල පන්තිවලට ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට 077 86 143 ඒ වගේම 071 889 9 663 කියන මේ අංක දෙකෙන් එකකට WhatsApp message එකක් දාලා තොරතුරු අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඔබට තොරතුරු තියෙනවා. ඒ හරහා තියෙන ලින්ක් එකෙන් ඔබට ඇතුළත් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඉක්මනින්ම සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න. ඔබට රුකුලක් වෙයි, ඔබට අත්වලක් වෙයි මේ සියල්ල. එහෙමනම් අපි තවත් දවසක හම්බ වෙන බලාපොරොත්තුවෙන් සමවර ගන්නට මත් වෙනවා ඔබට කියනවා මේ වීඩියෝ එක ගැන අදහසක්, මේ මහන්සිය ගැන අදහසක්, ඔබේ මේ අපේ channel එකේ කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක යටින්. එහෙනම් මේ වීඩියෝ එක තව කෙනෙකුට දෙන්න, තව කෙනෙකුට ෂෙයා කරන්න ඔබේ පාසලේ පන්තියේ ඉන්න ඕනම කෙනෙකුට, ප්‍රදේශයේ ඉන්න ඕනම කෙනෙකුට. එහෙමනම් මෙතනට එන්න මේ දේවල් කරන්න මට ශක්තියක් වෙච්ච හැමෝම මේ වෙලාවේ ගොඩක් මත ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් ඊතුරු වීඩියෝස් ටිකෙන් හම්බ වෙමු. ඔන්න ඕගොල්ලන්ට වීඩියෝස් ටික දීලා තියෙනවා. ලස්සනට බලන්න එක පෙළ. පේපර් ස්ටික් කරන්න. හැමෝටම ජය වේවා. ආයිබෝවන්.